සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී ඔයාලා සියලුම දෙනාව. ඉතින් ඔන්න ඔයාලට වැදගත්වන තොරතුරක් තමා අදත් වීඩියෝකින් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මතක් කරනවා අපේ YouTube නාලිකාවට ඔයාලා අලුත් කෙනෙක් නම් ඔයාලට අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න පුළුවන්. ඉතින් මොකද කියනවා නම් මෙන්න මේ වගේ අස්සසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් හරි තොරතුරු නිවැරදි වෙලාවටම අපේ නාලිකාවෙන් අරගෙන එනවා. ඉතින් ඔයාලටත් පුළුවන් අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරලා ඉතින් එහෙම එකතු වෙලා හිටියොත් තමයි මෙන්න මේ වගේ අස්වැසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් හරි තොරතුරු නිවැරදි වෙලාවටම දැනගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ රුපියල් 10000ක දීමනාවක් මෙන්න මේ විදිහට දෙනවා කියලා ගොඩක් කට්ටිය කතා වෙනවා. ඉතින් ඒක පිළිබඳව තොරතුරු තමයි අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අස්වැසුම සම්බන්ධයෙන් මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒවට පිළිතුරු මම ඉදිරි වීඩියෝස් වලදී අරගෙන එනවා. ඉතින් ඔන්න මෙන්න මේ රුපියල් 10000ක දීමනාව ඔයාලට මම තේරෙන විදිහෙන් පැහැදිලි කරන්නම් කාටද ලැබෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති දිත්වා සුලිකුණා අපදා තත්ත්වයට ලක් වෙච්ච ළමයින්ට මෙන්න මේ විදිහට රුපියල් 25000ක දීමනාවක් දෙනවා කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් ඔන්න මේ රුපියල් 25000ක දීමනාව තමයි මෙන්න මේ රුපියල් 10000ක සහ 15000ක දීමනාව වශයෙන් දෙකක් මෙන්න මේ විදිහට කරලා දෙසරයකට ඒ කියන්නේ රුපියල් 25000 එක දිගට නැතුව දෙසරයකට දෙනවා කියලා තිබුණේ. ඉතින් ඔයාලා මම කලින් වීඩියෝස් වලදී දැනුවත් කරා මේ රුපියල් 25000 පිළිබඳව. ඉතින් ඒකින් රුපියල් 10000 තමයි මෙන්න මේ විදිහට ඒ සුලි කුණාටුවෙන් අවතෙන් වෙච්ච ළමයිට තමයි මෙන්න මේ රුපියල් 10000 ලැබෙන්නේ. නැතුව අස්සසුම තියෙන නැති කාටවත් නෙමෙයි. මෙන්න මේ සුලි කුණාටුවෙන් ආපදා තත්ත්වයට ලක් වෙච්ච පාසල් යන සිසුන්ට තමයි මෙන්න මේ රුපියල් 10000ක දීමනාව දෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලටත් එහෙම වෙලා තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න යන්න. කියන්නේ ඔයාලටත් ආපදා තත්ත්වයෙන් ගොඩක් හානි වෙලා තියෙනවා නම් පොත්පත් වලට පාසල් උපකරණ වලට වගේ නිවෙස් වලට හානි වෙලා නම් පාසල් දරුවෙක් ඉන්නවා නම් ඔයාලට පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉදිරි වීඩියෝස් වලදී මෙන්න මේක ලැබෙන දිනය පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඉතින් මේක ලැබෙනවා කියලා සඳහන් කරලා තිබ්බේ මාර්තු 10 වෙනිදා සිට තමයි. ඉතින් මේක දැනටමත් දෙන්න කටයුතු සූදානම් කරලා තමයි තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉදිරියේදී තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. ඉදිරියේදී අනිවාර්යයෙන්ම වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.